මම රටින් ඉඳලා ලංකාවට ආවා. කරේ තිවිච්ච එක ගැලෙව්වා. ළමයිට ගෙනාවු දාන්න හදන්නේ. ලොකු පුතා එන්න ලොකු පුතා. මේ වීඩියෝ එක මම දැකලා දැනට දවස් 15ක් විතර යනවා. මම හිතුවා මේකට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. කොහොම හරි මට තිබ්බ අනිත් වැඩත් එක්ක මට මේක මිස් වුණා. හැබැයි මට මේ ඊයේ පෙරේදා මම දැක්කයින් පස්සේ 4-5 දිනක මට මේ වීඩියෝ එක ෂෙයා කරලා තිබ්බා. මේකට අයියේ මල්ලියේ අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්න කියන එක. ඇත්තටම මේ වීඩියෝ එක දැක්කට පස්සේ ඕනම කෙනෙක්ට සතුටු හිතෙනවා. මොකද මේක විශේෂයෙන් මේ වීඩියෝ එක රට ගියපු අම්මලාට දැන් මේ බලන්න මේ අම්මත් රට ගියපු කෙනෙක් රට රස්සාවට ගියපු කෙනෙක් නැති බැරිකමට. හැබැයි මේක සතුටු වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. දෙකක් මම විශේෂයෙන් කියන්න. එකක් ඇවිල්ලා ඒ අම්මා රට ගියේ ඇයි කියන එක හොඳට හිතේ තියාගෙන ගියපු වැඩේ කරගෙන ඔන්න ලස්සනට ලංකාවට ඇවිත් තියෙනවා. අනිත් කාරණේ තමයි දැන් ඒ අම්මා ගියපු වැඩේ කරන ලංකාවට ආපු එකෙන් එයත් සතුටින් එයාගේ දරුවොත් සතුටින් සම්පූර්ණ එයාගේ සැමියා සහ සම්පූර්ණ පවුල සතුටින්. ඉතින් මෙන්න මෙච්චරනේ වෙන්න තියෙන්නේ. රට යන අපේ සහෝදරයන් කියන්නේ මෙන්න මෙච්චරයි වාගේ පවුල වෙනුවෙන් කරගන්න තියෙන්නේ. පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් අපි කියනවා මේ අම්මා රට ගිහින් රට රස්සාවකට ගිහින් හරි හම්බ කරගෙන තමන්ගේ දරු පවුල ළඟට ආපහු ඇවිත් තියෙනවා. අන්න ඒ වෙනුවෙන් ඔයාලට මොකක් හරි දෙයක් කියන්න තියෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කියනවා හැම අම්මා කෙනෙක්ම මේ වගේ වෙන්න කියලා. විශේෂයෙන් රට රස්සාවට ගියපු. ඇයි රට රස්සාවට ගියේ? මොකටද මං ආවේ? මං කවුරු නිසාද දෙන්න ආවේ කියන එක තේරුම් ගන්න. ගියපු වැඩේ කරගෙන මෙන්න මේ වගේ ලංකාවට ආපහු ඇයි පවුලත් එක්ක සතුටින් ඉන්න කියන පණිවිඩය කට්ටියට දෙනවා. පුතා එන්න ලොකු පුතා. එන්න ලැජ්ජ මේ ඉන්නේ මගේ ලොකු දරුවා. මේ ඉතින් මගේ හිතේ තියෙච්ච හින් අපිට පොඩි කාලේ තිබ්බේ නෑ. අපි ඉතින් යනකොට නිකන් ගියා. ඉතින් මට නැති තිච්ච දේවල් මම කොහොම හරි මගේ ළමයින්ට දෙනවනේ. දෝණි එනවා. මේ දෙවෙනි එක්කෙනා මගේ ඩුප්ලිකේට් එක. එයාට නම් දානවා මේ ලොකු චේන් එක. දෙකක් එක වගේ කොල්ල දෙන්නට එක වගේ දෙයක් ගත්තා. මේක කෙල්ලට මුලින්ම ගත්තා මම ගිය අවුරුද්දේ රාමදාන් එකට. මේක කෙල්ලට දාන්න. Oi, Fernando Doni. Manik. බඩ පිස්සා මගේ බඩ පිස්සා. දාලා යනකොට අවුරුදු දෙකමාරයි. දැන් වෙනස් වෙලා. යා විතර ටික වෙනස් වෙලා තියෙන උස ගිහිල්ලා. හරි. සතුටුද මැනික? අම්මට ආදරේ? කොහොම මගේ එක මට ඉතින් ඉතුරුනේ මේක තමයි ඉතින් මම මේක දාගන්නේ මගේ රත්තරන් මාලේ බැංකුවේ